එල්නිනෝ එල් නයිනෝ යනු පැසිෆික් සාගරයේ මධ්‍ය හා නැගෙනහිර කොටස්වල මුහුදු මතුපිට ජල උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි වීමෙන් ඇතිවන ස්වභාවික දේශගුණික සංසිද්ධියකි. මෙය එල් නයිනෝ ටු සදර්න් ඔස්කිලේෂන් (ENS) නම් විශාල දේශගුණික චක්‍රයේ උණුසුම් අවධිය ලෙස සැලකේ. එල් නිනෝ ඇතිවන්නේ කෙසේද? සාමාන්‍යයෙන් පැසිෆික් සාගරයේ වෙළඳ සුළං ට්‍රේඩ් වින්ඩ්ස් නැගෙනහිර සිට බටහිරට හමයි. එවිට උණුසුම් ජලය බටහිර පැසිෆික් ප්‍රදේශයට තල්ලු වේ. එල් නිනෝ අවස්ථාවේදී මෙම සුළං දුර්වල වේ හෝ වෙනස් වේ. උණුසුම් ජලය නැගෙනහිර පැසිෆික් වෙත පැතිරෙයි. සාගර උෂ්ණත්වය හා වායුගෝලීය පීඩන රටා වෙනස් වේ. ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණය වෙනස් විය හැක. එහි බලපෑම් එල් නිනෝ නිසා සමහර රටවල දැඩි වර්ෂාපතනය හා ගං වතුර ඇතිවිය හැක. වෙනත් ප්‍රදේශවල නියඟ තත්ත්වයන් ඇතිවිය හැක. කෘෂි කර්මාන්තයට බලපෑම් සිදුවිය හැක. ධීවර කර්මාන්තයට බලපායි. ගෝලීය උෂ්ණත්වය තාවකාලිකව ඉහළ යා හැක. ශ්‍රී ලංකාවට බලපෑම ශ්‍රී ලංකා තුළ එල් නිනෝ වසරවලදී මෝසම් වැසි රටාවන් වෙනස් විය හැක. සමහර කාලවලදී වියලි තත්ත්වයන් වැඩි විය හැක. කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපෑම් ඇතිවිය හැක. උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි විය හැක. ලා නිනා සමග වෙනස එල් නයිනෝ ලා නිනා පැසිෆික් සාගර ජලය උණුසුම් වේ. පැසිෆික් සාගර ජලය සාමාන්‍යයට වඩා සිසිල් වේ. වෙළඳ සුළං දුර්වල වේ. වෙළඳ සුළං ශක්තිමත් වේ. ලෝක කාලගුණ රටා වෙනස් කරයි. එල් නිනෝට විරුද්ධ ආකාරයේ බලපෑම් බොහෝ විට ඇති කරයි. සාරාංශයෙන් එල් නිනෝ යනු පැසිෆික් සාගරයේ උෂ්ණත්ව වෙනස්කම් හේතුවෙන් ලෝකයේ කාලගුණ රටා වෙනස් කරන ස්වභාවික දේශගුණික සංසිද්ධියකි. එය වර්ෂාපතනය, උෂ්ණත්වය සහ කෘෂි කර්මාන්තය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවලට බලපායි.